ලා 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 ලා. අද නම් ඉක්මනට ගෙදර යන්න ඕනි. මොකද අදවත් මම හරියට පාඩම් කරේ නැත්තම් මේ පාරත් මට ලකුණු අඩු වෙනවා නිසකෙම්ම. අම්මෝ හරි මහන්සි. පොඩ්ඩක් වතුර ටිකක් බීලා පොඩ්ඩක් නිදහසේ ටිකක් ඉන්න ඕනේ. එහෙම බෑනේ එකපාරටම පාඩම් කරන්න. සුවඳ සපන් ඇඟ ගාලා හායි හායි. කුඹු කෙදින්ෙන් දී ඇතලා නාලා. ලලලලලලලලා. තව ටිකක් වෙලා ඉඳලා පාඩම් කරනවා. තව වෙලා තියෙනවනේ. පොඩ්ඩක් මේ ගේම් ටික ගහලා පොඩ්ඩක් හිත හදාගන්නත් බෑ. මොකද පාඩම් කරන්නත් හොඳට මනස හදාගෙන ඉන්න බෑ. පිටුවෙන් පිටුව බලන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. පිටු 5කට පස්සේ ඊළඟ පිටුව බලුවාම ඒක ප්‍රශ්නයක් නැහැනේ නේ. මං කැමති තැන් වලින් පාඩම් කරගත්තාම ඉතිනේ. දැන් නම් පොඩි නිදිමතකුත් එනවා. මොනවා හරි කන්න දෙපනම් හොඳයි කියලා හිතනවා. පොඩ්ඩක් මෙහෙම තියලා අපි පොඩ්ඩක් කුකී එකක් එහෙම කාලා බඩ පුරෝගෙන ඒකකුත් බොන්න තිබුණා නම් හොඳයි. ඒ උනාට වෙලාවක් නෑ අප්පා හදාගන්න. මොකක්ද ඒ සත්‍යේ? එහා ගෙදරින් නේද ඇහෙන්නේ? හෙලෝ චව් චව්. ඔයා පාඩම් කීයක් බලාගත්තදනේ? මට නම් තාම එකක්වත් බලාගන්න හම්බුන්නේ නෑ. අද මට පාඩම් කරගන්න බැරි වීමේ ප්‍රධාන වැරදිකාරයා වෙන්නේ මේ වැස්ස. මොකද වැස්ස හින්දානේ මට රෙදි ගන්න යන්න ඕනේ. නැත්ද මං කියන්නේ. මෙච්චර ගොඩක් දේවල් මගේ මොළයට දාගන්න ඇත්තටම අමාරුයි. මෙච්චර ගොඩක් දේවල් මගේ මොළයට යනකොට මට නිකම්ම නිදිමතක් කියලා දෙයක් එනවා. අනේ වන්ද ටීචර්ට මේක තේරෙන්නේ නැහැ කිව්වට. දැන් නම් කවුරු කිව්වත් හරියන්නේ මට නිදිමතයි. මන් නිදිනවා.